ඉන්දියන් ප්‍රමියර් ලීග් තරඟාවලියේ 40 වන තරගයේ මීට සුළු වෙලාවකට පෙර අවසන් වුණා. තරගයේ පැවැතුනේ ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සහ දිල්ලි කැපිටල්ස් කණ්ඩායම අතර. පළමුව පන්දුවට පහර දුන් ලක්නෝ සුපර් ජයන්ට්ස් කණ්ඩායම සිය පන්දු අර 20 තුල ලකුණු 159ක් ලබා ගන්නව කඩුළු 6ක් දැවි. පන්දුවට පහර දීමේදී එඩ් මාක්‍රම් ලකුණු 52ක් සහ මිචෙල් මාස් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වෙනවා. පන්දු යැවීමේදී මුකේෂ් කුමාර් ලකුණු 33කට කඩුළු 4කුත්, මිචෙල් ස්ටාක් ලකුණු 25කට කඩුළු 1ක් සහ මංගල තරගයට මෙවන මංගල තරගයට ක්‍රීඩා කළ ශ්‍රී ලංකාවේ දුස්මන්ත චමීර පන්දු අර 3කදී ලකුණු 25කට කඩුළු 1ක් බෙදීමට සමත් වුණා. ලකුණු 160ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යාමට පිටියට පෙවිසි දිල්ලි කැපිටල්ස් කණ්ඩායම පන්දු අර 17යි පන්දු 5ක තුල කඩුළු 2ක් පමණක් දැවි ලකුණු 161ක් ලබා ගැනීමෙන් කඩුළු 8ක ඉතා පහසු ජයග්‍රහණයක් හිමි කර ගැනීමට සමත් වුණා. පන්දුවට පහර දීමේදී කේඑල් රාහුල් ලකුණු 57ක් සහ අභිෂේක් පූර්ව ලකුණු 51ක් ලබා ගන්නු. නායක අක්ෂර් පටේල් නොදැවි ලකුණු 34ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දු යැවීමේදී එඩ් මාක්‍රම් පමණයි සාර්ථක වුණේ. ඔහු පන්දු අර 3කදී ලකුණු 30කට කඩුළු 2ක් බෙදීමට සමත් වුණා. තරගයේ වීරයට මේ සම්මානය හිමි කර ගනු ලැබුවේ මුකේෂ් කුමාර් විසින්.